සුබ දවසක්. වෙහිකල් පිස්සු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට අරගෙන ආලා තියෙනවා සුපිරිම තත්ත්වයේ Toyota Hiace model van රථයක්. ඉතින් අද අපි මේ van රථය ගැන කතා කරොත් මේක Toyota ජපාන් නිෂ්පාදනය කරු van රථයක් තමයි අද මම ඔයාලට අරගෙන ආලා තියෙන්නේ. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මොකද අපි හැමදාමත් වගේ මේ වගේ සුපිරිම condition තියෙන අංක 1 නියම තත්ත්වයේ තියෙන වාහන අපි හැමදාම අපේ YouTube channel එකෙන් අරන් එනවා. ඉතින් අපේ වාහන ඉතාමත් ඉක්මනින් විකිනේ හින්දා ගොඩක් අයට අපේ වාහන ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි YouTube channel එක subscribe කරන්න දැම්මම මොකද මේ වගේ වාහනයක් ඔයාලට ගබා ගන්න ඕන අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ van රථය ගැන කතා කරොත් මේ van රථය ජපානයේ 1985 නිෂ්පාදනය කළා 1989 ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරපු අංක 1 තියෙන හොඳම තියෙන van රථයක් තමයි අද මම ඔයාලට අරගෙන එලා දෙන්නේ. ඉතින් මේක Toyota Hiace model van රථයක් මේක බඳවල් පීලි ඔරිජිනල් බොඩියක් තියෙන හොඳම තත්ත්වයේ van රථයක්. ගෙදර පාවිච්චි කරන්න, ස්ටාෆ් එකක් කරන්න, හයර් එකක් දුවන්න, ස්කූල් සර්විස් එක කරන්න ඕනම දෙයකට හොඳම තියෙන වාහනයක් තමයි අද මම ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් මේ van රථය ගැන කතා කරොත් මේ van රථය ගැලණිය පැතුම් මොටර් සායතනෙ බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඉතාමත් ඉක්මනින් අවන් ඉදිරියෙන් දුරකථන අංකය සඳහන් කරන්න. ඉතින් මේ නම්බර කෝල් එකක් දීලා මේ වාහනේ බලාගැනීමේ හැකියාවක් තියෙනවා ගැලණිය පැතුම් මොටර් සායතනෙ. ඉතින් මේ වගේ van රථයක් ගන්න ලබා ගැනීම හැකියාවක් තියෙන ගැලණිය පැතුම් මොටර් සායතනෙ පමණ මේ වගේ සුපිරිම කන්ඩිෂන් හදලා අංක සම්පූර්ණ හදලා කරන්න කියලා කිසිම දෙයක් නැති වාහන ලබා ගන්න පුළුවන් ගැලණිය පැතුම් මොටර් සායතනෙ. ඉතින් එන්න ගැලණිය පැතුම් මොටර් සායතනෙට හොඳම තත්ත්වයේ වාහනයක් ඔයාලට මේ වගේ වාහනයක් ගෙදර අරන් යන්න පුළුවන්. ඉතින් මේ වාහනේ ගැන කතා කරොත් මේ වාහනේ බඳගත්තොත් ඔයාලට පේන්න තියෙන අපි බඳවල් ඔක්කොම කෙලින් කටින් තියෙන බඳක් තියෙන්නේ. බඳ ඔක්කොම ටිම් බොඩියක් තියෙන්නේ. ඉතින් කැඩලොයි එහෙම නාවල කරලා හදපු නැති හොඳ තත්ත්වයේ වාහනයක්. ඉස්සරහ ටයර් ඔක්කොම බලන්න පුළුවන්. ඉස්සරහ ටයර් ඔක්කොම හොඳම තත්ත්වයේ තියෙනවා. තව කාලයක් දුවන්න පුළුවන්. ඔයාලට කරන්න කියලා කිසිම දෙයක් නැහැ වාහනේ අරගෙන. ටයර් මාරු කරන්න, එන්ජින් හදන්න, බොඩි හදන්න, ටින්කරින් කරන්න කිසිම දෙයක් නැති හොඳම තත්ත්වයේ van රථයක් තමයි අද මම ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් මේ වගේම කන්ඩිෂන් වාහන තමයි අපේ පැතුම් මොටර් සායතනෙ හැමදාම ඔයාලට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ගැලණිය පැතුම් මොටර් සායතනෙට පැමිණෙන්න. ඉතින් මේ වාහනේ බඳගත්තොත් ඔයාලට පේන්න තියෙනවා. කෙලින් කටින් තියෙන බතම් මේ බඳේ සෙට් එක ඔයාලට දැක්කත් ඔයාලට පේන්න තියෙනවා. බඳේ සෙට් එක ඇද වෙලා කිසිම දෙයක් කරලා නැහැ. කෙලින් කටින් තියෙනවා. බඳේ රැලි කිසිම දෙයක් නැහැ. ඉතින් වාහනයක් ගන්න කලින් ඔයාලට සම්පූර්ණ වාහනේ බලලා ඉරලා ඔයාලට ගෙදර ඉඳන්ම තීරණය කරන්න පුළුවන් වාහනේ ගන්නවද නැද්ද කියලා. ඉතින් බලන්න ඔයාලට බේන්න තියෙනවා මේ පීලි හිම ඔරිජිනල්ම ජපානෙන් ගහපු පීලි තමයි තාමත් ඔරිජිනල් තත්ත්වෙම තියෙන වාහනයක් තමයි මේ වාහනය. ඉතින් ඔයාලට රස්ති අඩු වෙන්න දෙයක් නැහැ. අපේ මේ වගේ YouTube එකේ වීඩියෝ බලලා ඔයාලට මේ වගේ වාහනයක් ලබා ගන්න ඇවිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ ළඟට ගියන් පස්සේ වෙන වාහනයක් සමහරක් වෙලාවට තියෙන වෙන දැන් වලින් ගන්න ගියොත් ඉතින් අපේ ආයතනේ එහෙම නැහැ. සම්පූර්ණ අංග සම්පූර්ණ වාහනයක් පෙන්නනවා. ඔයාලට බලන්න පුළුවන් ඊට පස්සේ වාහනේ ඔයාලට හරියනවද නැද්ද කියන එක. ඉතින් මේ වම් පැත්තේ බද ගත්තොත් වම් පැත්තේ බදත් ඒ වගේම හොඳම තත්ත්වයේ තියෙනවා. බදේ රැලි කිසිම දෙයක් නැහැ. ඔරිජිනල් කන්ඩිෂන් එකට තියෙන van රථයක් තමයි මේ van රථය. මේ වම් පැත්තේ පීල්ලත් ඔරිජිනල්ම පීල්ලා තියෙන්නේ. ඉතින් පීලි ගහලා කරලා පීලි හදලා කරපු නැති හොඳම තත්ත්වයේ van රථයක්. ඉතින් ඔයාලට මේ වගේ van රථයක් මේ කන්ඩිෂන් වාහනයක් මේ වගේ කන්ඩිෂන් වාහනයක් අද කාලේ ලබා ගැනීම හැකියාවක් නැහැ. පැතුම් මොටර් සායතනෙ පමණ පුළුවන් මේ වගේ හොඳ කන්ඩිෂන් වාහනයක් ගන්න. ඉතින් මේ පිටිපස්සේ ටයර් එක ඔයාලට පේන්න තියෙන ඒ ටයර් එකත් හොඳම කන්ඩිෂන් තියෙනවා. ඉතින් බඳවල් ඔක්කොම හොඳම තියෙනවා. පේන්ට් එකත් සෙල් පෙන් නෙමෙයි ගහන්නේ. ඉතින් අර විකුණන්න සෙල් පෙන් ගහන කට්ටිය ඉන්නවා. ඉතින් අපේ ආයතනයෙන් එහෙම සෙල් පෙන් ගහන්නේ. ඕගොල්ලන්ට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ පේන්ට් එක තියෙනවා. ඉතින් අලුතෙන් පේන්ට් කරලා හුඩ් බාර් ගහලා තියෙනවා. ඔයාලට පේන්ට් තියෙනවා. සන් කැප් ගහලා තියෙනවා. හුඩ් බාර් එක ගහලා තියෙනවා. ඉතින් මේ වගේ කන්ඩිෂන් වාහනයක් ඔයාලට ගෙදරන් යන්න පුළුවන් ඕන තැනක ගමන බිමනක් යන්න පුළුවන් තත්ත්වයට පැතුම් මොටර් සායතනෙ නිම කරලා තියෙනවා. ඉතින් එන්න පැතුම් මොටර් සායතනෙට අපි වාහනේ ඇතුළත ගත්තොත් ඇතුළත තියෙනවා මේක ඇඩ්ජස්ටබල් සීට් සෙට් එකක් තියෙන්නේ. ජම්පින් සීට් එකක් තියෙනවා. හෙඩ් රෙස්ට් තියෙන ඇඩ්ජස්ටබල් තියෙන ඇතුළත සම්පූර්ණම අංග සම්පූර්ණ ෆුල් අපෝස්ටිං කරලා හුඩ් එක ඔක්කොම අලුතෙන්ම ගහලා අංග සම්පූර්ණ කරලා තියෙන ඇතුළත තමයි මේ වලට පේන්න තියෙන්නේ. ඉතින් සීට් සෙට් එක නම් තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඇඩ්ජස්ටබල් සීට් සෙට් එකක් තියෙන්නේ. මේකේ පිටිපස්සේ 9 දෙනෙක්ට වගේ ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉස්සරහ තව දෙන්නෙක්ට පුළුවන්. සම්පූර්ණ 12කට 13කට ගමන් කිරීමේ හැකියාවක් පුළුවන් තියෙන වාහනයක් තමයි van රථය. ඉතින් මේකේ තෙල් තත්ත්වය හොඳම කරනවා. එන්ජින් එක හොඳ කන්ඩිෂන් එන්ජින් එකක් තියෙන. එන්ජින් එක හොඳම තත්ත්වයේ තියෙනවා. ඉතින් මේකේ තෙලුත් 14 15 16ක් වගේ තෙල් ලීටරයකට කරනවා. ඉතින් මේ ඉස්සරහ පැත්ත ගත්තොත් ඉස්සරහ බලන්න ඔයාලට පේන්න තියෙනවා කන්ඩිෂන් එක හොඳම තියෙනවා. කණු අස්සේ දිරලා කිසිම දෙයක් නැහැ. ওই කණු ඔක්කොම හොඳම තියෙනවා. ඔයාලට පේන්න තියෙනවා. ඉතින් සෙටප් එකක් තියෙනවා. CD Bluetooth තියෙන සෙට් එකක් තියෙනවා. පවර් ස්ටියරින් තියෙනවා. ඉතින් මේ වාහනේ හොඳම කන්ඩිෂන් van රථයක් තමයි මේ van රථය. ඉතින් ඔයාලට පැතුම් මොටර් සායතනෙ බලා ගැනීම හැකියාවක් තියෙනවා. මේ වාහනය මිල සඳහන් කරන්නේ 3275000ක්.
ඉතින් ඔයාලා ගත්තේ ලක්ෂ 13ක් වගේ මුදලක් තිබ්බ මේ වාහනේ ඔයාලට ගෙදර අරගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳ තත්ත්වයේ වෑන් රථයක්. ඉතින් ඔයාලා අරගෙන කරන්න දෙයක් නැහැ. ගෑරේජ් වල යන්න දෙයක් නැහැ. අර පලි නිතරයි තියෙන්නේ. ඉතින් මේ වගේ වාහන මේක නැත්තම් තව වාහන දෙන්න පුළුවන් පැතුම් මෝටර සායතනෙ මේ විදිහටම හදපු මේ ඩිසයින් එකට තියෙන වාහන ඔයාලට පැතුම් මෝටර සායතනෙ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එන්න පැතුම් මෝටර සායතනෙට කැලණිය. මේක ඉස්සරහා මීටර බෝඩ් එක තමයි ඔයාලට පේන්න තියෙන්නේ. සම්පූර්ණ මීටර බෝඩ් එකම වැඩ කරනවා. හැමදේම වැඩ කරන ඩීසල් මීටරේ හීට් මීටරේ ස්පීඩ් මීටර ඔක්කොම වැඩ කරනවා. ඉතින් මේක ඉස්සරහා දකුණු පැත්තේ ටයර් එක ඔයාලට පේනවා. හොඳම කන්ඩිෂන් එකට තියෙනවා. ඉතින් ටයර් දාන්න දෙයක් නැහැ. ටයර් හතරම හොඳයි. එන්ජින් එක හොඳයි, දුවන තත්ත්වය හොඳයි, ටින්කරින් කරන්න දෙන්නේ නැහැ, පේන්ට් එක හොඳයි. ඉතින් ඔයාලට අරගෙන දුහන් විතරයි තියෙන්නේ මේ වෑන් රථය. ඉතින් මේ ඇතුළත ඔක්කොම ඔයාලට පේන්නද මේ ඉස්සරහා ඔක්කොම හොඳම තියෙනවා. ඉස්සරහා කන්ඩිෂන් ඔක්කොම හොඳම තියෙනවා. ඉතින් 0.7579 දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා මේ වාහනේ ඔයාලා කරගැනීමේ හැකියාවක් තියෙනවා. කැලණිය පැතුම් මෝටර සායතනයට පැමිණෙන්න. මේ වාහනේ මිල සඳහන් කරන්නේ 3275000ක්. ලක්ෂ 13ක් තිබ්බ මේ වාහනේ ඔයාලා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මේ වගේ හොඳම තත්ත්වයේ වාහන අපි හැමදාම තරගෙනවා. ඉතින් මේ වගේ වාහනයක් ඉස්සරහට තරගෙන තුරු සුබ දවසක්.